කෙනෙකු ඔබේ ජීවිතයේ ඔසවා තබන තුරු බලා නොසිටින්න. උත්සාහින්ම ඔබ ජීවිතය ජය ගන්න උත්සාහ කරන්න. ආයුබෝවන්. අදත් මාත් සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ඉතාම ආදරේ පිළිගන්නවා. මොන ඉතින් වෙනදා වගේම මගේ දවසේ සිදුවීම් මෙන්න මේ විදිහට තමයි ගලාගෙන යන්නේ. අද පාසල් වාරයේ අවසාන දවස, දෙවෙනි පාසල් වාරය. දීර්ඝ පාසල් කාලයකට පසුව නිවාඩුවක් ලැබෙනවා. ඉතින් ඔන්න පාසල නිමා වෙලා මම ගෙදර එන අතරදී හස්බන්ඩ්ත් තියා මාව එක්කන් එන්න. ඉතින් පුංචි දුරයි නිවසට තියෙන්නේ පාරේ ඉඳලා. ඉතින් ওই විදිහට මම නිවසට ආවා. ඉතින් දැන් නිවසේ වැඩ කටයුතු කීපයක්ම තියෙනවා කරගන්න ඕන. එළවලු ගන්න යන්න තියෙනවා. ඒ වගේම තව පුංචි වැඩ ටිකකුත් තියෙනවා. ඒ වගේම අද ඊටාම අඩු වියදමකින් කිසිම රසකාරකයක් නැතුව ගෙදරදීම හදාගන්න පුළුවන් රසවත් අන්නාසි ජෑම් එකක් හදන විදිහත් ඔයාලත් එක්ක හොමාරු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඉතින් අපි ගෙදර ඉන්න පුංචි මගේ අතුදව්කාරයාත් එක්ක ගියා මං එළවලු ටිකක් ගන්න. මට කලින් එයා තමයි ඔන්න එළවලු බාස්කට් එකකුත් තෝරගෙන බටු තෝරන්න පටන් ගත්තේ. ඇත්තටම මං හැමදාම කියනවා වගේ පුංචි දරුවන්ට යාළගේ ඉදිරි ලෝකයේ ගොඩ නැගෙන මූලික අඩිතාලම ලැබෙන්නේ මෙන්න මේ දේවල් හරහා. ඉතින් එයාට අත්දැකීම් ලබා ගන්නම අවස්ථාව දෙනවා. ඉතින් මම හිතනවා යාළාගතේ ඉතාම හොඳ දරුවෙකු ලෙස වැඩේවි කියලා. මම ගොඩක් වෙලාවට නිවසට අවශ්‍ය එළවලු වර්ග ගේන්නේ සතියකට සැරයක්. එතකොට මට ගොඩක් වෙලාවට මේවා ශීතකරණයේ අසුරා තැබීම අවශ්‍ය වෙන්නේ නැහැ. සතියට අවශ්‍ය එළවලු ප්‍රමාණය විතරක් මිලදී ගත්තාම ඒ සතිය තුළ මට ඒවා ටික නිසි පරිදි පිළියෙල කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. එතකොට මට පහසුයි උදෑසන ආහාර සැකසීම වගේ දේවල් සාමාන්‍ය පරිදි කරගෙන යන්න. මොකද සති දෙකකට තුනකට එකවර ගෙනාවොත් මේවා ගොඩක් කල් ශීතකරණයේ දාලා තියාගන්න වෙනවා. ඉතින් ඒක මං හිතනවා අපේ සෞඛ්‍යයට තරම් ගුණදායක නෑ කියලා. ඉතින් අපි එළවලු තෝරන අතරේ පුංචි කතා බහකුත් කරමු. මං අර මුලින්ම කිව්වේ ඉලක්කවලට යන්න නම් උත්සාහයෙන් වැඩ කරන්න ඕනේ කියලා. ජීවිතේ හැම කෙනෙකුටම සිහින තියෙනවා. ඒත් සිහින තිබීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සිහින සැබෑ කරගන්න උත්සාහය, කැපවීම සහ ඉවසීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. අපි එළවලු තෝරගන්නකොට හොඳ දේවල්, නරක දේවල් බලලා හොඳට තෝරගන්නවා වගේම සිහින වලිනුත් ප්‍රමුඛතාවය දක්වන්න ඕන දේවල් සිතේ මුලටම අරගෙන පෙළගස්ව ගන්න. ඒ අනුව උත්සාහයෙන් කටයුතු කරන්න පෙළඹෙන්න ඕනේ. වාසනාව කියන්නේ උත්සාහයේ පැත්තක් මිසක් වාසනාව මත සියල්ල තීරණය කරන්න නම් උත්සාහ කරන්න එපා. කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය පිටිපස්සේ තියෙන්නේ ගොඩක් වෙලාවට ඔවුන්ගේ නොපෙනෙන අරගලයක්. අද අපි දකින සාර්ථක මිනිසුන් එක දවසකින් එතෙන්ට පැමිණියේ නැහැ. ඔවුන් වැටුණා, අසාර්ථක වුණා, බලාපොරොත්තු කඩ වුණා. නමුත් ඔවුන් නතර වුණේ නැහැ. ඔයත් පුංචි කාලේ ඉඳන්ම ඔයාගේ අනාගතය ගැන සිහින දකින්න ඇති. ඒත් ඔයාට උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ වෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සම්පත් තිබුණේ නෑ වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පුංචි කතාවක් කියන්නම්. ඒක අදාළයි නම් ඔයාගේ ජීවිතේටත් අදාළ කරගන්න. ඉතින් පුංචි කාලේ ඉඳන්ම මම මේ කියන පුද්ගලයාට අනාගතය ගැන සිහින තිබුණා. ඔහුට විශාල සම්පත් නම් තිබුණේ නෑ. උදව් කරන්න කෙනෙක් හිටියෙත් නෑ.
නමුත් ඔහුට තිබුණ එකම එක දෙයක්. මොකද දන්නවද? Taman ගැන විශ්වාසය. අන්න අය ඔයාට බෑ කියලා කියනකොටත් ඔහු Tamanටම කිව්වා මම උත්සාහ කරනවා. මට පුළුවන් දවසක දිනන්න කියලා. දිනෙන් දින ඔහු තම දැනුම වැඩි කරගත්තා. වැරදීම් වලින් ඉගෙන ගත්තා. අසීරු අවස්ථාවලදීත් ඉදිරියට ගියා. අවසානයේ ඔහුට තේරුම් ගියා ජයග්‍රහණය ලැබෙන්නේ වාසනාව හින්දා නෙවෙයි අඛණ්ඩ උත්සාහය නිසා කියලා. මේක මගේ ජීවිතයට නම් ගොඩාක්ම ගැලපෙනවා. බලන්නකො ඉතින් ඔයාලගේ ජීවිතයටත් කොයිතරම් මේක සාධාරණව ගලප ගන්න පුළුවන්ද කියලා. ඔන්න ඉතින් මම ඔයාලට කිව්වනේ අද අන්නාසි ජෑම් එකක් හදනවා කියලා. මං ඉතින් ගියා අන්නාසි තෝරගන්න. මේ දවස්වල අන්නාසි ටිකක් ලාභයි. මොකද මේ දවස්වල වැඩිපුර වෙළඳපොළට අන්නාසි එනවනේ. ඉතින් අපේ ප්‍රදේශයේ නම් ලාභයි කියවට ලොකෝම ලාභයක් තියෙන බවක් මට දැනුනේ නෑ. ඒ වුණාට අන්නාසි ජෑම් එකක් හදන අදහස ගොඩක් කල් මගේ හිතේ තිබුණ නිසා අද අන්නාසි ගෙඩියක් මම ගත්තා. ඉතින් ඔය විදිහට එළවලු තරම් පළතුරු ටිකකුත් අරගෙන තමයි මම ගෙදර එන්න පිටත් වුනේ. මමයි චොටි පුතායි එළවලු පළතුරු මේ ටික ගන්නකම් හස්බන්ඩ්ත් එයාට යෙදලා තිබුණ වැඩ රාජකාරී කීපයක් ඉවර කරගෙන අපි එක යන්න ඔන්න ඔය විදිහට ඇවිල්ලා හිටියා. රැකියාවට යනවා වගේම අපි අපේ නිවසේ අනිත් අයගේ සුවපහසුව සඳහා අපේ කාලය යොදවන්න ඕනෙනේ. ඉතින් මහන්සි වගේම මට හිතුණා ගෙදරදීම තාම පිරිසිදුව හදාගත්තු ජෑම් එකකුත් හදාගන්න ඕනේ කියලා. කාර්යබහුල වුණත් අපිට සතුට ලැබෙන එක අවස්ථාවක් තමයි මට නම් විශේෂයෙන්ම මේ විවිධ දේවල් කෑම වර්ග හදන එක. ඔයාත් ඉතින් මේ වගේ කෑම වර්ග හදලා ගෙදර අයට දීලා යාලා රස විඳින විදිය දැකලා සතුට වෙන්න කැමති කෙනෙක් නම් ඒ ගැන කමෙන්ට් එකකින් කියන්න. ඉතින් අපි එළවලු ටික අරගෙන එළවලු බෑග් එක එතන එළවලු කඩෙන්ම තියලා ගියා. අනිත් බඩු ටික අරගෙන එනකන් නැවත ඉතින් එළවලු කඩේට ඇවිත් ඒකත් අරගෙන මේ නිවසට එන්න පිටත් වෙන්න තමයි සූදානම් වෙන්නේ. අපේ පරිසරයේ ඉන්න අනිත් හවුල්කාරයෝ ටික නම් මේ වෙලාවේ ගොඩාක් සද්ද දානවා. ගණන් ගන්න එපා. මට හිතෙන්නේ ඒගොල්ලන්ගේ සද්ද හරිම මිහිරි කියලා. ඒගොල්ලන්ට නිශ්ශබ්ද වෙලා ඉන්න කියලා කියන්න මට අයිතියක් නැහැනේ. ඉතින් ඒගොල්ලෝගේ සද්දය අතර මම මගේ වැඩේ මෙන්න මේ විදිහට කරනවා. ඉතින් මට සමා වෙන්න ඕනේ ඒ සද්දය ඔයාලට බාධාකාරී වෙනවා නම්. ඉතින් ගෙදරට යනකම් අපි චුට්ටි කතාවක් අහගෙන යමුකෝ නේද? අපේ ජීවිතේ වෙනස් කිරීමට වෙන කෙනෙකුට පුළුවන් කියලා ඔයා හිතනවද? අම්මට, තාත්තට, සැමියාට, එහෙම නැත්නම් සහෝදරයෙකුට, යාළුවෙකුට සමහර අවස්ථාවල ඔව් කියලා හිතේ. මොකද යාළුවා අපිට සමහර වෙලාවට රැකවරණය එහෙම නැත්නම් අවශ්‍ය සහාය ලබා දෙනවා වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඉලක්කයට යන ඒ අරමුණ ජය ගන්න නම් ඔයාම තමයි ඒ සඳහා උත්සාහ කළ යුත්තේ කියලා මට නම් හිතෙන්නේ. ඔන්න ඉතින් දැන් ගෙදරට ඇවිල්ලා මං කලින් කිව්වේ අන්නාසි ජෑම් එකක් හදනවා කියලා. ඒකට ඉතින් බඩ ටික ලෑස්ති කරගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔන්න ඉතින් මුලින්ම අන්නාසි ගෙඩිය සූදානම් කරගන්නවා. ඔයාලා අහලා තියෙනවද මෙහෙම කතාවක්?
කෙනෙක්ගේ ලෝභකම ගැන මනින්න පුළුවන්ලු මේ අන්නාස ගෙඩිය සුද්ධ කරන විදියෙන්. ඔන්න ඔහොම කතාවක් කිව්වේ අපේ කිරිහම්බ තමයි දවසක. ඉතින් මට මේ අන්නාස ගෙඩිය සුද්ධ කරනකොට මට මේ කතාව මතක් වුණා. මතක් වෙලා පුංචි හිනාවකුත් කිය. ඇත්තටම ලෝභයි නම් අන්නාස ගෙඩියේ වැඩි හරියක් කපන්න හිතෙන්නේ නෑනේ. ඔන්න ඉතින් අන්නාස ගෙඩිය පිරිසිදු කරගෙන කපාගෙන ඒක හරස් අතටත් දික් අතටත් පුංචි පුංචි කෑලි වෙන්න කපාගෙන තමයි මම මේ ජෑම් එක හදාගන්න සූදානම් වෙන්නේ. පොඩිවට කපාගෙන බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. හැබැයි මම නම් බ්ලෙන්ඩ් කරගත්තේ නෑ. මේක ලිපේ තියලා හොඳට පොඩි කරගත්තා. ඉතින් අන්නාස ගෙඩිය සූදානම් වෙනකන් අපි අපේ කතාවට යමුකෝ. මං ඉතින් අර මුලින් කිව්වා වගේ අපේ ජීවිත වෙනත් කෙනෙකු පැමිණෙනතුරු බලාගෙන ඉන්න ඕනේ නෑ. අපේ අනාගතය ගොඩනගා ගන්න පුළුවන් බලය අපි තුලම තියෙනවා. ඉතින් අන්නාස ගෙඩිය පුංචි පුංචි කැබලි වලට කපාගෙන මම ඒකට සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගත්තා. ගොඩක් ඉදුණු අන්නාස ගෙඩියක් නම් සීනි ගොඩක් එකතු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි රසය අනුව රස බල එකතු කරන්න. ඊට පස්සේ පුංචි දෙහි ගෙඩියකුත් එකතු කරගත්තා. කොරුඳු පොතු කෑල්ලකුත් දාලා මම ඉඟුරු සල්පයකුත් එකතු කරලා මෙන්න මේ විදිහට මම ලිපේ තියාගත්තා. මේකට වතුර මිශ්‍ර කරන්න අවශ්‍ය නැහැ. ඒ තුලින්ම වතුර උනනවා. අන්නාස කැබලි හොඳින් තැම්බුණාට පස්සේ මෙන්න මේ විදිහට පොඩි කර ගැනීම කරන්න. බ්ලෙන්ඩ් කරනවා නම් ඇත්තට මේක ඉතාම පහසුයි. බ්ලෙන්ඩරයක් නැහැ කියලා පසුබට වෙන්න එපා. මේ විදිහට උත්සාහ කරලා බලන්න. අපි ඉතින් ආපහු අපේ කතාවට යමුකෝ. අද ඔයා ඉන්න තැන කොතන වුණත් කුමක් වුණත් ඔබේ ආරම්භය ඉතාම පුංචි වුණත් ඔබේ උත්සාහය විශාලයි නම් ඔබට ඉදිරියට යන්න පුළුවන්. මෙන්න මේ දේ මතක තියාගන්න. බීජයක් දවසක විශාල ගසක් බවට පත්වන්නේ එක දවසකින් නෙවෙයි. ඒ සඳහා කාලයක් ඉවසගෙන බලාගෙන ඉන්න වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ කාලයත් ඉවසීමත් නිවැරදි රැකවරණයක් විතරයි. අපි ජීවත් වෙන්නේ පුංචිම පුංචි බිමක වුණත් මේ බිමේ නැති දෙයක් නැති තරම්. මේ අපේ ඉඩමේ කොනක තියෙනවා ලොකු අලිපේර ගස් දෙකක්. හැබැයි ඉතින් මේ අලිපේර අපිට නම් කඩන්න අමාරුයි. මොකද උසම උස ගස් දෙකක්නේ. අද නම් මුදලාලිලා දෙන්නෙක් ඇවිත් මේ අලිපේර ගස් දෙකේ අලිපේර කඩනවා. හැබැයි ඉතින් ගහේ මුල අපේ වත්තේ තිබුණට ගහේ අතු තියෙන්නේ අල්ලපු වත්තේ. වෙහස නොබලා ඔන්න ඔහොම තමයි මම මගේ ජෑම් එක හදලා ඉවර කරගත්තේ. මේකේ ජෑම් ඩිංගිත්තක් ගහලා පාන් පිටක් හදලා ගෙදර අයට දුන්නාම එයාලගේ මුහුණේ ඇතිවන හිනාව දකින්න මම කවදාත් ආසයි. ඉතින් අපේ සිහින වෙනුවෙන් අදම පටන් ගන්න. කුඩා පියවර වලින් පියවරක් ඉදිරියට යන්න. කෙනෙකුගේ අනුමැතිය එනකම් බලාගෙන ඉන්න එපා. ජීවිතේ ඔබේ. ඉතින් ඉලක්ක වෙත යන්න අවස්ථාව හදාගන්න. ගිහින් ඉන්න සුබ දවසක්.